ඔව් සර්. හරි. එතන එක්සාම්පල් එක ලිව්වද ඔක්කොම නම්? නැද්ද? මම කිව්ව එක්සාම්පල් එක Playing, Platon will have been playing uh, cricket yes playing cricket CRICKET in Sri Lankan team. in Sri Lankan team. Okay. පැතුම් ලංකා කණ්ඩායමේ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ශ්‍රී ලංකා කරමින් ඉඳී. ඉතින් මේකට ගන්න ඕන ඔයා සිංහලෙන් දාගන්න ඕන කාලයක් තිස්සේ කතාව. ඒක ගේන්න ඕන. නැත්නම් අර ෆියුචර් කන්ටිනියස් වල තේරුමට සමාන වෙනවා. හරි? තේරුණාද ඒක? කාලයක් තිස්සේ කියන කතාව ගේන්න ඕන මේ වාක්‍යෙට. ඒක අනිවාර්යයි ඈ. next one. අපි ඊශ්‍රායලේ වැඩ කරමින් ඉඳී කාලයක් තිස්සේ. කෙයාගිව කෙනෙක් විදිහට. අපි දන්නේ කවද්ද යන්න වෙන්නේ කියලා. හරිද? ආ අපිට වෙන shall have දාන්නත් පුළුවන් මෙතන ඈ. අතන මම ස්ට්‍රක්චර් එක දැම්මේ නැතුණාට මේත් එක්ක shall have කියන්නත් පුළුවන්. will have වගේම shall have කියන්න පුළුවන් කොටයකට. We shall have been working in Israel as a caregiver නේ. හරි. අපි ඊශ්‍රායලේ caregiver කෙනෙක් විදිහට කාලයක් තිස්සේ වැඩ කරමින් ඉඳීවි. What else? කරමින් ඉඳීවි. සිදු වෙමින් පවතීවි. දැන් අපිට කාලගුණ අනාමකයක් වගේ එකක් දාන්න ඕන නම් එහෙම කියනවා නම් වැස්සක් ආරම්භ කරලා තියෙන තව දවස් දෙකක් තිස්සේ වහිවි දැන් ලංකාවේ එහෙමනම් අපිට ඕන නම් එහෙම එකක් කියන්නත් පුළුවන් it will have been raining for 2 more days කියලා. තව දින දෙකක තිස්සේ වහිමින් තියේවි කියලා නාමකයක් පළ කරනවා. දැන් වහින්න පටන් අරගෙන තියෙන්නේ. Weather is bad according to the predictions. They mentioned that. තව දින දෙකක තිස්සේ වහිමින් තියේවි. දැන් ඊශ්‍රායලයේ අනිත් රටවල් එක්ක අනිත් අරාබි රටවල් එක්ක සටන් කරමින් ඉඳීවි. කාලයක් තිස්සේ මේක නවතින පාටක් පේන්නේ නැහැ අපිට කොහොමත් නේද? Israel will have been fighting with Arab countries. And Israel will have been fighting with Arab countries. එතකොට අපි ඒක දන්නේ නැහැ කාල සීමාවක් අපිට දාන්න බෑ ෆියුචර් එකේදී. ඒ නිසා අපි කාල සීමාවක් දාන්න යන්නේ. නමුත් මේ ටෙන්ස් එකෙන් කියනවා තව කාලයක් තිස්සේ කියලා. Cannot see any. What else? තව මොනවද?
We shall we shall have been loving We shall have been loving. 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 ඔව් අපි කාලය තිස්සේ ආදරය කරමින් ඉඳීවි. We shall have. We will have දාන්නත් පුළුවන්. දැන් loving වලින් නවතිනොයි. කාලයක් අපි දන්නේ නැති නිසා. We shall have been loving. දැන් ඔවුන් මේ ගමේ ජීවත් වෙමින් ඉඳීවි කාලයක් තිස්සේ. එවැනි වාක්‍යයක් ලිව්වොත් They they have will been have been living at this village නේ. at this village. හරි. ඒ වගේ තව පහක් ලියන්න. පහක් විතර ලියන්න. එකක් ෆෝකස් දාන්න එතනින් අපි නවත්තමු. අපි අනිත් අයට නෝට් එක ලියාගෙන ආවට පස්සේ ඒක තව ටිකක් ආපහු පැහැදිලි කරලා අපි ට්‍රාන්ස්ලේෂන් ටික අපි එකේ ලියමු. ඊට පස්සේ අපි 12ටම මේ වාක්‍ය ලියලා එහෙනම් පොඩ්ඩක් මුලින් ඉඳන් ආපහු අරගෙන මතක් කරගෙන ගමු. next week next Sunday. right එතකොට අපි focus දානවා එකක් මම තව එකක් දාගන්න. සාන වාක්‍ය මම කොපි කරගන්නවා. They will have been living at this village. ඔවුන් මේ ගමේ ජීවත් වෙමින් ඉඳීවි කාලයක් තිස්සේ. will ගන්නවා එළියට. Will they have been living? දේ විල් දාලා නැහැ නේද අතෙන්ට. උඩේ ඉස්ලාම් එකට දාලා නැහැ විල්. ඔව්. පේනවා දාලා නෑ. උඩේකට දාලත් නෑනේ මෙතන. Thanks. I miss it. Okay. They will have been living at this village. Will they have been in order? Okay. එහෙනම් ලියාගෙන යන්න. වැඩි තේරෙනවනේ. අපිට එනවා. Will not want එහෙම නැත්නම් will not කියලා ගන්නත් පුළුවන්. They won't have been living at this village. Won't they have been living at this village? Yes, did you finish? Yes, sir. හරි. ඔවුන් මේ ගමේ ජීවත් වෙමින් ඉඳීවි කාලයක් තිස්සේ. එකම දාලා ලියන්න. ඔවුන් මේ ගමේ ජීවත් වෙමින් ඉඳීවිද කාලයක් තිස්සේ. ඔවුන් මේ ගමේ ජීවත් වෙමින් නොඉඳීවි. ඔන්න වරදින තැන්. ඔවුන් මේ ගමේ ජීවත් වෙමින් නොඉඳීවි කාලයක් තිස්සේ. නැත්නම් ඉන්න එකක් නැති වේවි කියලා සිංහලෙන් කියන්න පුළුවන්. Won't they have been living in this village? ඔවුන් මේ ගමේ ජීවත් වෙමින් නොඉඳීවිද කාලයක් තිස්සේ. හරි. ඔයාලට ඉතින් අතන එක්සාම්පල්ස් ඔයාලට කැමති එකක් ගන්න පුළුවන් කෙටි
පොඩි එකක් විතර ගත්තොත් නම් we shall have been loving කියන එක ගන්න පුළුවන්. It will have been raining for 2 more days. ටිකක් පොඩ්ඩක් දිගයි. එකක් ගන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් අලුත් examples පහ ගන්න ලියලා එවන්න. මම ආටිකල් එකක් දාන්නම්. ඒකේ තියෙන tenses, be verbs, models, typical words ටික හොයලා එවන්න try කරන්න. හරි? ඔයාලා ටිකක් මේ සතිය කරගමු. ඉරිදට ආපහු මතක් කරගෙන tenses 12ටම එක වාක්‍යයක් අරන් ලියලා ක්ලාස් එකේදී ගැන පැහැදිලි කරලා අපි translation ටිකක් ලියාගමු. හරි? ඔන්න දැන් tenses active 12 අපි දන්නවා. එහෙනම් මෙතනින් නවත්තමු. Okay. Good night Thank all you, of sir. you. Good night, sir. Good night Good all of you. night. Good Thank night, you, sir. sir. Okay, you're Thank you. welcome. Good night. Good night.